කොහොමද? ඉතින් යාළුවනේ ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකකින් තමයි ඔයාලත් එක්ක එකතු වෙන්න ආවේ. ඉතින් අහන්නකෝ ළඟම මොකද්ද එන්නේ? වැලන්ටයින් ආදරවන්තයින්ගේ දිනේ. ඔව් ආදරවන්තයින්ගේ දිනේ. ඉතින් ආදරවන්තයයි ආදරවන්තයගේ සහ ඊට අමතරව අම්මලා තාත්තලා සහෝදරයෝ ඒ හැමෝම අදාළ වෙනවා. ඉතින් ඒ ඕනම කෙනෙකුට ආදරෙන් ත්‍යාගයක් විදියට දෙන්න පුළුවන් දෙයක් අද අපි හදන්නේ. ඇත්තටම ෂොප් එකකින් මොනවා හරි ඔය අරගෙන එහෙම දෙනවට වඩා අපේ මත්තරින් හදලා දෙන එක සෑහෙන්න වටිනවානේ. ඔව් ඉතින් ආදරණීයයි ඒක. ඔව් අපේ ආදරයත් එකතු කරලා අපේ අත්වලින්ම හදන දෙයක්. ඉතින් අපි ඒක කොහොමද හදන්නේ කියන එක ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අපි මේ හදන්නේ. ඉතින් අපි මේ අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති කරගත්තා. මේ ඉතින් දැන් අපි නිර්මාණي හදන්න පටන් ගමු. ඔව් නේද? අපි එහෙනම් වැඩේට යමු. මෙතනට අරන් තියෙනවා සෙන්ටිමීටර 12ක්. මෙතන ඉඳන් මෙතනට අරන් තියෙනවා සෙන්ටිමීටර 11ක්. මෙහෙම නවා ගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තට මෙහෙම නවා ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ මේ විදිහට අනිත් පැත්ත හරවලා මේ විදිහට නවා ගන්නවා. බබාගේ මොනවා කියන්නේ නේද? ගොටි ගන්න එපා. පස්සේ ඔයා කැමති විදිහට මේ ලියන්න පුළුවන් එක. අපි මේකේ ලියන විදිහට බලමු. Bobby. Wow. සුපිරි. ලස්සනටම තියෙනවා. ඉතින් ලස්සනයි. ඉතින් ඔයාලත් මේ වගේ මේ අපි කියලා දුන්නු විදිහට ලස්සනට මේක හදා ගන්න. චූඩි සිම්පල් වැඩක් තියෙන. ඒ උනට මේක සෑහෙන්න වටිනවා. ඔයාලා හදලා දීලා බලන්නකෝ ඔයාලගේ ආදරණීයන්ට. තව එකක් හදනවද අපි? ඔව්නේ. තව එකක් හදමු. කොහොමම රැඳිලා ඉන්නව අපි තව එකක් හදමු. මෙතන ඉඳන් මෙතනට 15යි. මෙතන ඉඳන් මෙතනට 15යි. මේ විදිහට කැමති පාටකින් කොටුවක් කපා ගත්තාම හරියි.
මේ විදිහට heart shape එන විදිහට කපා ගන්නවා කැමති පාට වලින්. මේක මේ විදිහට අලවගෙන ඊට පස්සේ ඔයාට කැමති දේවල් කැමති විදිහට ලියන්න. අපි ඉතින් කොයි වෙලාවෙත් කියන එක මම මුලින්ම ලියනවා. හදලා බලන්න මේ හරිම ආදරණීය ටැග්ගක් ඇත්තටම මේක අපේ බබීට මේක මගෙන් අපේ බබීට ආදරණීය වැලන්ටයින් දවසේ ආදරණීයන් ආදරයෙන් වැළඳ ගන්න. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා ගාවට එනකම් පරිස්සමින් ඉන්න. ආදරේ.